ඉතින් මේ තියෙන link to device වැඩ කරන සුපිරිම සූරි WhatsApp mode එකක් වෙන DH WhatsApp Ultra 62.1 කියන අලුත්ම updated version එක. ඉතින් සුපිරි features ගොඩක් එක මේ පාර ගෙනලා තියෙන අලුත් WhatsApp mode එකේ සුපිරිම update එක. ඉතින් තාම channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. හරි ඉතින් වැඩි කතා නැතුව අපි යම් වීඩියෝ එකකට කොහොමද මේ WhatsApp mode එකේ මොනවද මේකේ තියෙන features කියලා බලන්න. එහෙනම් කොල්ලෝ අපි යම් වීඩියෝ එකට. Hello guys, welcome back Data Hackers official YouTube channel. DH WhatsApp Ultra WhatsApp mode එක download කරගන්න download link description එකේ තියෙනවා. ඉතින් ගිහලා download කරලා app එක මේ විදිහට open කරගන්න. app එක open කරාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට app එක open වෙන්නේ. ඊට පස්සේ මේකේ මෙන්න මේ agree and continue කියන එක click කරගන්න. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මෙතන login කියන එක click කරන්න කලින් මේක මෙහෙම back කරලා වාගේ යන්න normal WhatsApp එකට. normal WhatsApp එකට ගිහලා normal WhatsApp එක උඩ dot තුන click කරලා link device වලට ගියා. මේ link device කියන option එකට click කරලා අපේ cam එක open වෙනවා බලා ගන්න පුළුවන්. මේක මෙහෙම තියලා ආයෙත් DH WhatsApp Ultra එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට login කියන එකට click කරගන්න. ඒක click කරගත්ත ගමන් ඔයාලට බලා ගන්න පුළුවන් QR එක generate වෙනවා. ඒ QR එක වෙන phone එකකින් photo එකක් ගහ ගන්න ඕනි. QR එකේ photo එකක් ගහගත්තට පස්සේ දැන් අපි කරන්න ඕනි මෙන්න මේ විදිහට අපේ normal WhatsApp එකට එන්න. normal WhatsApp එකට ඇවිල්ලා මේ link to device කියන එකට ගිහිල්ලා මෙන්න මේ විදිහට අපි අර ගහගත්ත ෆොටෝ එකේ තියෙන අන්න එක මේ විදිහට QR එක ස්කෑන් කරගන්න. ඊට පස්සේ අපි මේ විදිහට ගියාට පස්සේ DH WhatsApp Ultra එකට ඔයාලට බලා ගන්න පුළුවන් DH WhatsApp Ultra එක කිසිම අවුලක් නැතුව මෙන්න මේ විදිහට link වෙනවා. කිසිම අවුලක් නැතුව link to device වැඩ කරනවා. ඉතින් chat එක load වුණාට පස්සේ මේ විදිහට initializing කියලා පෙන්නනවා. මේක චුට්ටි වෙලාවක් යනවා initializing කියලා වැටලත්. හරි ඉතින් අපිට බලා ගන්න පුළුවන් ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි WhatsApp එක open වෙන්නේ. මෙන්න මේ විදිහට WhatsApp එක open වුණාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් change log එකත් එක්ක WhatsApp එකේ DH WhatsApp Ultra 2.1 කියලා මේ විදිහට update features set එක බලා ගන්න මේක okay දෙන. ඊට පස්සේ Telegram channel එකටත් අනිවාර්යෙන් join වෙලා ඉන්න. හරිද? ඊට එතනින් back කළා මම මේ විදිහට පෙන්නන්න WhatsApp එකේ dot තුන click කරලා මේකේ setting help app info ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට app එකේ version එකත් එක්ක සම්පූර්ණ විස්තරය බලා ගන්න පුළුවන් මෙතනින්. හරිද? ඊට පස්සේ මෙතනොත් මේ විදිහට back වෙන්න. back වුණාට පස්සේ ඔයාලට පුළුවන් උඩින් slide view එක. මේක full customization side view එකක්. හරිද? ඊට පස්සේ මෙතන feature set එකේ මේ විදිහට බලා ගන්න පුළුවන් feature set එක මම එකින් එක කතා කරන්නේ නැහැ. ඊට පස්සේ මේ DH setting වලට ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන්. උඩම තියෙනවා setting කියලා. ඊට පස්සේ මේක click කරලා මාව contact කරගන්න පුළුවන්. contact developer option එක. ඊට පස්සේ privacy and security DH themes Ultra features යටතේ තියෙනවා antivirus feature set එක. ඊට පස්සේ more features voice duration is slide view and card view තියෙනවා. ඊට පස්සේ මෙතනින් ගියාම home row feature set එක. මෙතන home row style දාගන්න පුළුවන් කැමති එකක්. large v2 කියන එක දාගන්නවා. ඊට පස්සේ අපිට මේකෙන් card view එකේ පාට එන්න මේ විදිහට පාට කැමතියක් දාන්න පුළුවන්. solid color වලට කියලා මේ color එක කැමති විදිහට change කරගන්න පුළුවන්. මේ සුදු පාට වෙනුවට කැමති color එකක් දාගන්න පුළුවන් card view එකේ. හරිද? ඔය තමයි card view මේ. ඊට පස්සේ read effect, list effect, fall in effect ඒ set එක තමයි තියෙන්නේ. ඊට පස්සේ universal home screen, conversation screen, notification, message management, setting media, backup and restore, waste cleaning, widget, update වල change log එක මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉස්සෙල්ලත් මම කිව්වා. ඊට පස්සේ ගිය රස්සේ about reddit එක මේ විදිහට බලා ගන්න පුළුවන්. හරි ඉතින් ඔන්න ඔය විදිහට තමයි WhatsApp mode එක තියෙන්නේ. යටින්ම share කරගන්න පුළුවන්. හරි ඉතින් link to device වැඩ කරනවා. ඒත් use කරලා බලන්න කොහොමද කියලා WhatsApp mode එක. එහෙනම් කොල්ලෝ ඉතින් තවත් අලුත් WhatsApp mode එකක් අලුත් වීඩියෝ එකක් එක්ක හම්බෙමු. අදට ගිහිල්ලා එන්න.